Hi guys, ඉතින් අදත් මම ආවා ඔයගලන්ට ලස්සන K-drama එකක් ගැන කියන්න. මේකත් 2024 රිලීස් වෙච්ච K-drama එකක්. එපිසෝඩ්ස් 14ක් තියෙනවා. මේ කතාවේ නම Devil Judge. මේකේ මේන් කැරක්ටර්ස් වෙන්නේ වලට පනපවන්නේ කිම් ජෙයොන් සහ පක් ෂින් හේ. මේ දෙන්නම ඇවිල්ලා කොරියාවල ගොඩක් ෆේමස් ඇක්ටර්ස්ලා දෙන්නෙක්. ඉතින් මේ ඩ්‍රාමා එක මුලින්ම පටන් ගන්නේ ජජ් කෙනෙක් වටේ ගෙතුණු කතාවක් තමයි මේක පටන් ගන්නෙ කොට තියෙන්නේ. හැබැයි මේකේ මුල්ම පටන් ගැනීමේදී මේ ඉන්න කෙනා මැරිලා අපායට යනවා. ඒ වගේම අපායේ ඉන්න දඬුවම් දෙන කෙනා එහෙම නැත්නම් යක්ෂයෙක් කියලා කියන්නත් පුළුවන්. එයා ඒ හොඳ අපායට ආපු හොඳ ගතිගුණ තියෙන මිනිසයා මරණ නිසා එයාට දඬුවමක් විදිහට එයාට මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිස්සු 10 දෙනෙක් මරලා නරක වැඩ කරන මිනිස්සු 10 දෙනෙක් මරලා අපායට එවන්න කියලා නියෝග කරනවා. කොහොම හරි ඉතින් මෙයා වැඩි කැමැත්තකින් නෙමෙයි යන්නේ. හැබැයි එයා ගියාට පස්සේ එයා ජජ් කෙනා ඒ කියන්නේ මැරිච්ච මිනිසයා විදිහට තමයි එයාගේ ඇඟ ඇතුළට ගිහිල්ලා එයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. කොහොම හරි දිගින් දිගටම යද්දී මෙයා මුල් කාලෙදී හොඳට නරක වැඩ කරන මිනිස්සු මරලා කෝට් එකේ ජජ් එක දීලා මෙයා එවනවා. හැබැයි ඊට පස්සේ මෙයා ඒත් එක්කම නඩු තීන්දුවක් දීපු පොලිස් නිලධාරියෙක් වරෙක් එක්ක මෙයා ආදරෙන් බැඳෙනවා. ඉතින් මේක තමයි ඒ කතාව ගෙතිලා තියෙන්නේ. ඒ ආදර කතාව වටා තමයි ඒ ආදර කතාවත් එක්ක තමයි මේක ඉස්සරහට යන්නේ කතාව ගලාගෙන. කොහොම හරි අන්තිමේදී ගොඩාක් සිදුවීම් මැද්දේ ඉස්සරහට යද්දී අන්තිමට මේ දෙන්න එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒක මම මෙතන කියන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ මේක බලලා මේක ඉස්සරහට මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේක හොඳ ඩ්‍රාමා එකක් වෙයි කියලා. ඇත්තටම ලස්සන ඩ්‍රාමා එකක්, බලන්න කම්මැලි නැති ඩ්‍රාමා එකක්. හොඳ ඇක්ෂන් සහ ත්‍රිලර් වගේ දේවල් තියෙන හොඳ ඩ්‍රාමා එකක් මේක. ඔයගොල්ලෝ බලන ආසයිතේ බලන කැමති වෙයි. මේක මටත් හොඳ ඩ්‍රාමා එකක් වුණා මම බලද්දි. ඉතින් මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරනවා මේ ඩ්‍රාමා එක බලලා ඔයගොල්ලන්ගේ රිවිව් එකත් කමෙන්ට් එකක් දාන්න කියලා.